හයි යාළුවනේ good morning හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න අද ජුනි 2 ඉතින් ඊයේ මම ලොකු මැච් එකක් ගැව්වා. ඉතින් Uber එකේනොත් මේ ප්‍රොමෝෂන් වගේක් දීලා තිබුණා. ඉතින් මේ Uber විතරයි දිව්වේ. මටත් හිතා ගන්න බැහැ වැඩ සෙට් වුණා මාර වැඩ ටිකක්. කොහොම හරි ඉතින් දවසම දිව්වා. මම Uber එකෙන් හොයපු දවසකට හොයපු වැඩිම ගාන හෙව්වා. ඊයේ ගොඩක් කාලයකට පස්සේ ආවේ. ලොකු ගානක් හෙව්වා ඉතින්. අපි බලමු ලොකු ගාන කීයද කියලා. මෙන්න පේන වැටි වාට. ඉතින් 55ක් හොයලා දිනනවා. එක දවසයි 55යි. ඉතින් ඔන්න ඕක තමයි තත්ත්වේ. ඉතින් දැන් මේ පෙට්‍රල් ගාන ඉතින් වැඩි වුණා ගොඩක්. ඉතින් බෑ කියලා බෑ දුවන්න නැතුව ඉන්න බෑ. ඉතින් කොහොම හරි හොඳ හයර් ටික හරි හයර් ටික දුවන්න ඕනේ. ඉතින් ඔන්න දෙයියනේ කියලා ඉතින් ඊයේ පළවෙනිදා ගේමක් ගහලා තියෙන්නේ. ඉතින් අපි බලමු අද ඉදා කොහොමද තත්ත්වය කියලා. මම මේ ටිකේ පොඩක් දුවන්න ඉන්නේ. මොකාලකින් දිව්වේ නෑ. ඉතින් මම තව වැඩ කරන ගමන් ඉන්නේ. ඒකින්ද දුවන්න බැරි වුණා. අපි බලමු ඉතින් ඉස්සරහට මොකද තත්ත්වය කියලා. ඉතින් රට යන විදිහට ඉතින් හයර් දුවන්න කරන්න කට්ටියට සෑහෙන්න අමාරුයි. මිනිස්සුන්ට හයර් යන්න අමාරුයි. ගෙස්ලා අඩුයි. ඉතින් ඒ කියන්නේ මේ ෆීල්ඩ් එක ඉතින් ගොඩක් පස්සට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩ නැහැ ඇත්තටම. ඉතින් ඒ වැඩ නැති අතර ඉතින් අපි ෂේප් එකේ අපේ ඒ කියන්නේ හරියට අපි වැඩ කරොත් අපිට ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ කියන්නේ හරි හයර් ගන්න ඕනේ. හරියට ගෙවන හයර් ගන්න ඕනේ. නිකන් මේ ගෙවන්න නැති හයර් ගන්න හොඳ නැහැ. මොකද මේ ගෙවන්න නැති හයර් ගන්න ඉන්න හින්දා තමයි කට්ටිය ඉතින් මේ හයර් දාන්නේ. ඒකයි මේ ෆීල්ඩ් එක නැති වෙලා තියෙන්නේ. මොකද එයා යන පැත්තට එන අඩුවට හයර් එකක් ගත්තොත් ඉතින් ඒ විදියට හැමෝම හයර් ගත්තට පස්සේ ඉතින් ඉබේම ඉතින් රේට්ස් අඩු වෙනවා. ඒක කවුරුත් ගන්න නැතුව හිටියොත් රේට් අනිවාර්යෙන් රේට් වැඩි කරනවා. නැත්තම් පික්මි එකේ ඔයාලා දන්නවා හැමතිස්සෙම රේට් අඩුවෙන් මේ වැටිලා පස්සේ වාහන හොයාගන්න බැරි වුණොත් එයාලට අවශ්‍යතාවය තියෙනවනේ. කස්ටමර්ට අවශ්‍යතාවය තියෙන හින්දා අන්තිමට බිට් කරන්න පවා එනවා. නැත්තම් කැටගරි එකකින් වැඩි මුලින් ෆ්ලෙක්ස් හයර් එක දාලා ඊට පස්සේ මිනි හයර් දාලා ඊට පස්සේ කා හයර් එක පවා දාන්න පුළුවන්. ඔයාගේ කැටගරියට අදාළ උපරිම එකෙන් යන්න බලන්න. ඉතින් මට කියන්න තියෙන්නේ පුළුවන් තරම් හැමෝම මහන්සි වෙමු. මේක ගොඩ ගන්න පුළුවන්. මේ හයර් රේට්ස් වැඩි කරගන්න පුළුවන් අපිටම තමයි. ඔන්න ඉතින් මේ මම ඊයේත් කිව්වා හයර් එකකට මේ ඔන්න ජුනි පළවෙනිදා ඊයේ අද ජුනි 2 ජුනි පළවෙනිදා ඉතින් ඔන්න පික්මි එකේ ගණන් තිබුණේ මෙහෙන් සාමාන්‍යයෙන් 14800ක් වගේ වැටුනේ. ඔන්න ඒක 16යි 800කට 16900කට වගේ කරලා අර ඉස්සෙල්ලා තිබ්බ රේට් වලටම ඉතින් සතුටුයි. ඒ ගාන රේට් එකක් හරි වැඩි වුණ ගැන. ඉතින් බලමු අපි ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. හරි යාළුවෝ මගෙත් එක දිගටම ඉන්න. මම ඉස්සරහටත් වීඩියෝ ගේනවා කොහොමද කියලා බලන්න. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන් මගේ වීඩියෝ බලන්න. එහෙනම් යාළුවනේ හැමෝටම ජය වේවා.